අනතුරු හංගවන සංඥා මොන පාටද? රතු පාටයි. ලංකාවේ විතරක් නෙමේ ලෝකේ ඕනෙම තැනක අනතුරු හංගවන සංඥාවක් කියන්නේ රතු පාට සංඥාවක්. හිතලා බලලා තියනවාද? ඇයි මේ හැම සංඥාවක්ම අනික ලෝකේ හැම තැනකම මේක රතු පාට වෙන්නේ කියලා? කළුවරේදී අපිට පේන්න ඕනේ නිසාද? එහෙම නැත්නම් ගම් පාට, නිල් පාට, කොළ පාට වලට අපි කැමති නැති නිසාද? එහෙම එකක්ද? නෑ. කළුවරේදී පේන්න ඕනේ නිසා කියලා අපි කියනවා නම් ගම් පාට, නිල් පාට ගැන. හැබැයි සමහර අවස්ථාවල් තියෙනවා දවල් වෙලාවේදී අනතුරු සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවකදී අපිට පැහැදිලිව රතු පාටට වඩා පේන්න පුළුවන් වෙන තද පාටව. අනික් තද පාට. මේකදී මේ අත්‍තරම කතාව. අපි ඊයේ කතා කරා සන්සෙට් එකේදී අපේ දෘශ්‍යාලෝකයේ තියෙන තරංගවලින් තරංග ආයාමයේ අඩු තරංග ආසේ විහිදලා යද්දී අංශවල ගැටිලා තරංග ආයාමයේ වැඩි තරංග අංශවල ගැටිලා විහිදෙන්නේ නැතුව අපේ ඇහැ කරා ළඟා වෙනවා කියලා. මේ කතාවම තමයි මේ අනතුරු හංගවන සංඥාවල අනතුරු ලාම්පුවල එහෙම නැත්නම් ඩේන්ජරස් ලයිට්, වෝනින් ලයිට්ස්, මේ රෙඩ් ඇලර්ට්ස් ඒ හැම එකක්ම රතු පාට වෙන්න හේතුව. ඒ කියන්නේ අනතුරක් වෙන අවස්ථාවකදී බොහෝ විට ඩස්ට් එක, මිස්ට් එක නැත්නම් ඝන අඳුර කියන දේවල් අපේ පරිසරයේ ඒ අනතුරු වෙච්ච පරිසරයේ තියෙන්න පුළුවන්. එතකොට මේ කියන ඩස්ට් එක, මිස්ට් එක, ඝන අඳුර කියන දේවල් පරදගෙන, ඒ කියන්නේ මේ කියන දේවල් මේ අංශුන් වල ගැටිලා විහිදෙන්නේ නැතුව අපේ ඇහැට පහසුවෙන් මේ කියන අනතුරු අඳුර ගන්න. මේ අනතුර සිද්ධ වුණා කියන දේ, මෙන්න මෙතන තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කියන දේ පහසුවෙන් අපේ ඇහැට අඳුර ගන්න නම් මේ කියන අනතුර සිද්ධ වෙච්ච සංඥාව එළිය විහිදෙන්නේ නැතුව, මේ ආලෝක කිරණ විහිදෙන්නේ නැතුව අපේ ඇහැට එනවා. මේක අපේ ඇහැට එන්නේ තරංග ආයාමයේ වැඩිම තරංගය වෙන දෘශ්‍යාලෝකයේ තරංග ආයාමයේ වැඩිම තරංගය වෙච්ච රතු ආලෝකය අපි මේකට පාවිච්චි කරොත් විතරයි. ඒ තරංග ආයාමයේ අඩු තරංග ගම් පාට, නිල් පාට වගේ තරංග අපි පාවිච්චි කරොත් ඒක අපේ ඇහැට ලොකු දුරක් හරහා එන්නේ නැතුව, මේ අනතුර මෙන්න මෙච්චර කිලෝමීටර ගානකින් ඉඳන් අපි දකින්න පුළුවන් කියන දේ සිද්ධ වෙන්නේ නැතුව ළඟම කෙනෙක් පමණක් අනතුර දැකලා සමහර විට අනතුරට ලක් වෙලා අනතුරේ භයානක තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට ෆිසික්ස් වලට අනුව, භෞතික විද්‍යාත්මක මූලධර්ම වලට අනුව මෙන්න මේ නිසා තමයි අනතුරු සංඥා වලට රතු පාට පාවිච්චි කරන්නේ. හැබැයි අනතුරු සංඥා වලට රතු පාට පාවිච්චි කරන්න එකම හේතුව මේ කියන තරංග ආයාමයේ වැඩිම තරංගය වීම නිසා විතරද? අපෝ නෑ. මේකට ජීව විද්‍යාත්මක හේතුව. ඒ කියන්නේ අපේ ඇහි තියෙන විශේෂ සාධකයක් අපේ පරිණාමයේ තියෙන කතාව කියන කතා දෙකම සම්බන්ධයි. ඒක මොකද්ද කියලා කතා කරන්න අපි මේ වීඩියෝ එකේ part 2 එකත් එක්ක හම්බෙමු. එහෙනම් එතකන් stay why and how with Hasini. See you.